ඉතින් අදත් ඔයාලව ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න හිතුවේ අපේ සමට ඒ වගේම අපේ සමය අකලට වයසට යාමට ඒ වගේම සමේ තරුණ බව රැක ගැනීමට ඊට අමතරව අපේ දත්වලට හිසකෙස්වලට ඒ වගේම අපේ සිරුරේ නොයෙකුත් අවයවයන් වලට ඒ කියන්නේ අවයවයන් වල ක්‍රියාකාරීත්වයට බාධා එල්ල කරන දෙයක් ගැන. ඉතින් ඒ තමයි දුම්බීම කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරමු දුම්බීම නිසා අපේ සිරුරට මොන වගේ හානියක්ද සිද්ධ වෙන්නේ කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු දුම් වැටියක මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. ඉතින් දුම් වැටියක ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වෙලා තියෙනවා දුම්කොළ. මීට අමතරව තාර අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මීට අමතරව සිගරට් එකක අන්තර්ගත වෙන දේවල් තමයි පේන්ට් අන්තර්ගත වෙනවා. ඒ වගේම මෙතනෝල් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ රොකට් ෆුවල්. ඒ වගේම කාබන් මොනොක්සයිඩ් අන්තර්ගත වෙනවා. ඒ වගේම ආසනික් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ පොයිසන් එකක්. ඉතින් ඒ වගේම තමයි මේකේ ඇසිටික් ඇසිඩ් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ විනාකිරි. ඉතින් ඊට අමතරව මේකේ ඇමෝනියා අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ටොයිලට් ක්ලීන් එකක් ඒක. ඒ වගේම නිකොටින් අන්තර්ගත වෙනවා. ඉතින් ඒක කෘමිනාශකයක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපේ සිරුරට ගොඩක් අහිතකර දේවල් මෙන්න මේ දුම් වැටියක අන්තර්ගත වෙනවා කියලා. ඉතින් අපි දුම්පානය කිරීම නිසා අපේ සිරුරට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා මෙන්න මේ chart එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දුම්පානය නොකරන කෙනෙක්ගේ පෙනහළු සහ දුම්පානය කරද්දී ඒ කියන්නේ ඔය එක දුම් වැටියක් පානය කිරීම, ඒ වගේම දුම් වැටි 3ක්, ඒ වගේම දුම් වැටි 5ක් මෙන්න මේ විදිහට ඔයා පානය කරද්දී ඔයාගේ පෙනහළු වලට ඒ වගේම ඔයාගේ සිරුරට මොන විදිහටද මේවා ඔයාගේ සිරුර ඇතුල් වෙන්නේ, මේවා මොන විදිහටද ඔයාගේ සිරුරේ තැම්පත් වෙන්නේ කියලා මෙන්න මේ chart එකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් දුම්පානය නිසා අපේ සමට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා අපි බලමු. ඉතින් ඇත්තටම දුම්බීම කියලා කියන්නේ අපේ සමට ගොඩාක් හානි කරන දෙයක්. ඉතින් මේක නිසාම අපේ සම වයසට යෑමට පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ සම අකලට වයසට යෑමට පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම තමයි අපේ සමේ රැලි ඇතිවීමක් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ සමේ රින්කල් ඇති වෙනවා. මේට අමතරව අපේ සම අවපැහැගැන්වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේකට හේතුව තමයි අපි දුම්පානය කිරීම නිසා අපේ රුධිර නාල හැකිලෙනවා. ඉතින් මේ නිසාම ඔක්සිජන් වගේ දේවල් සැපීම අඩාල වෙනවා. ඉතින් මේ නිසාම කොලජන් නිෂ්පාදනය අඩාල වෙනවා. ඒ වගේම අපේ සිරුරේ ඉලාස්ටිසිටි එකට මෙන්න මේක බලපානවා. ඒ කියන්නේ අපේ සමේ ඇදීමේ ශක්තිය නැති වී යනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි අපේ සම වයසට යෑමක් සිද්ධ වෙන්නේ. ඉතින් අපේ සම අකලට වයසට යනවා අපි දුම්පානය කිරීම නිසා. ඉතින් මේ දුම්පානය මගින් අපේ සමේ ශෛලවලට වැඩි හානියක් සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම තමයි වයසක පෙනුමක් ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි හිසකේ සම්බන්ධ ගැටලු ඇතිවීමට දුම්පානය කිරීම හේතුවක් වෙනවා. ඉතින් මෙහිදී අපේ hair follicle වලට අවශ්‍ය තරම් ඔක්සිජන් යෑම අවහිර වීම නිසා හිසකෙස් ගැලවී යාම, ඒ වගේම අකලට හිසකෙස් සුදු වීම, ඒ වගේම හිසකෙස් වල වර්ධනය බාල වීම, නිරෝගිමත් හිසකෙස් වර්ධනය නොවීම, ඒ වගේම තමයි අපි මානසික ආතතිය, ඒ කියන්නේ ස්ට්‍රෙස් එක ඇතිවීමටත් මෙන්න මේ தত্ত্বය හේතුවක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මුඛයේ සම්බන්ධ ගැටලු ඇතිවීමකුත් සිද්ධ වෙනවා අපි දුම්පානය කිරීම නිසා. ඉතින් මෙහිදී ප්‍රධාන වශයෙන්ම මුඛ පිළිකා ඇතිවීම, ඒ වගේම විදුරු මස් ආසාදන වෙන්න පුළුවන්. ඒ වගේම නිකොටින් තාර වගේ දේවල් අධික වශයෙන් අන්තර්ගත වෙලා තියෙන නිසා අපේ දත් අවපැහැගැන්වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ දත් කහ පැහැති, එහෙම නැත්නම් දුඹුරු පැහැති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ දත් වැටීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මුඛ දුර්ගන්ධය ඇතිවීමක් සිද්ධ වෙනවා. ඉතින් මීට අමතරව පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් මෙහිදී ඔරල් කැන්සර්, ඒ වගේම ලං කැන්සර්, ඒ වගේම බ්ලැඩර් කැන්සර් මීට අමතරව අපිට උගුරාශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවදාන, සමේ පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා අපේ දුම්පානය කිරීම නිසා. ඒ වගේම තමයි හෘද රෝග සඳහා ඍජුවම බලපාන දෙයක් විදිහට, ඒ කියන්නේ හෘදයාබාධ සඳහා ඍජුවම බලපාන දෙයක් විදිහට දුම්පානය හඳුන්වන්න පුළුවන්. මීට අමතරව මවුත් අල්සර් වගේ දේවල් සඳහාත් දුම්පානය කිරීම හේතුවක් වෙනවා. ඒ වගේම නොයෙකුත් ඉන්ෆෙක්ෂන්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සිරෝසිස් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව ලිංගික බෙලහීනතාවය ඇති වෙන අතරම ශුක්‍ර වර්ධනයට බලපෑම් ඇති කිරීමක් සිද්ධ වෙනවා.
ඒ වගේම ගර්භණී අවධියේදී ධූමපානය කිරීම නිසා මලදරු උපත් ඇතිවීම, ඒ වගේම දරු කැබට කලලයට හානි සිද්ධ වෙන්න පුළුවන්. මීට අමතරව නිරෝගිමත් බව අඩු දරුවන් බිහිවීම සහ බරින් අඩු දරුවන් බිහිවීම ඇති වෙන්න පුළුවන්. අපි ගර්භණී කාලයේදී අපි ධූමපානය කරනවා නම් ඉතින් මෙහිදී ධූමපානය කරන්නන් අසල ගැවසීම පවා ඇත්තටම දරුවාට හානිදායක විය හැකියි. ඒ වගේම තමයි ධූමපානය කරන්නන් සිටින ස්ථානවල දරුවන් සිටීම මගිනුත් දරුවන්ට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීමේ හැකියාව තියෙනවා. මෙහිනුත් ඔවුන්ගේ සිරුරේ ක්‍රියාකාරීත්වයන් වලට යම්කිසි හානියක් සිදුවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපේ ඇස් පෙනීමට බලපෑම ඇති කරන අතර ග්ලූකෝමා වගේ තත්ත්වයන් ඇතිවීමටත් ධූමපානය කිරීම හේතුවක් වෙනවා. ඒ වගේම තමයි අපේ අක්මාවේ ක්‍රියාකාරීත්වයට මේ වගේ ගොඩාක් දේවල් වලට අපේ සිරුරේ නොයෙකුත් අවයවයන් වලට හානි ඇති කරන්න අපි ධූමපානය කිරීම හේතුවක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි සමාජීය වශයෙන් ගත්තාම අපි සමාජයේ යම්කිසි කොන් කිරීමකට එහෙම නැත්නම් හැල්ලු වීමකට ලක් වීමකට සිද්ධ වෙනවා අපි ධූමපානය කිරීම නිසා. ඉතින් ඇත්තටම ධූමපානය කරනවා කියලා කියන්නේ අපිටම හානි පමුණුවා ගැනීමක්. ඉතින් මෙහින් වැළකීම ඇත්තටම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි ධූමපානය කිරීම පමණක් නෙමෙයි අපි ධූමපානය කරන්නන් අසල සිටීමෙන් පවා අපිට අපේ සිරුරට හානි ඇති වෙන්න පුළුවන්.